ඔව් 2026 පෙබරවාරි මාසයේ කුම්භ ලග්න හිමිනි ඔබට කෙසේදයි කියලා බලමු. ඊටමත් දුක්මසු මාසයක් වශයෙන් මා දකින්නේ. ඉතා කරදරකාරී ස්වභාවයක් ඇතුළේට දුක් කරදර බාධා කම්කටොළු පෞල් ජීවිතයේ මතභේද ප්‍රශ්න රෝග අසනීප නීති කරදර බාධා කම්කටොළු වගේ ස්ථානගත දෝෂ ආදී දේවල් වල ඇතිවීමට හිතාමත් හේතු සාධක තියෙනවා. හවුලේ කටයුතු වලින් ඵල වැළකී සිටින අමුසම් සම්බන්ධතාවය හා අවුලේ කරන කටයුතු දැටි කරදරකාරීත්වයක් ලැබෙනවා. දෙවියන්ගේ ආශිර්වාද වැඩිහිටියන්ගේ ලැබෙන උදව්පකාර තවුසි වෙන භාවයක් පේනවා. රැකියා කර්මාන්ත කටයුතු කරත් ඒ සුගතිදායී දියුණුවක් ප්‍රගතියක් පෙන්වන්නේ ආයෝජන කරන කටයුතු වා යාළු මිත්‍රාදීන් කරන ඒවා ගෞරව කීර්ති ප්‍රශංසා තෑග ලබන දේවත් එච්චර සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඔබට බාහිර වශයෙන් පිටස්තර වශයෙන් විදේශ ආදී කටයුතු වලින් එච්චර වාසියක් පෙන්වන්නේ නැහැ. බොහෝසෙයින් මේ පෙබරවාරි මාසයේ කුම්භ ලග්න හිමියන්ට සාර්ථක මාසයක් නොවන බව විශේෂයෙන්ම දක්වනවා. ඒ වගේ ඔබ ගන්න තීරණ වලින් වැළකී බොහොම කල්පනාවෙන් කටයුතු කිරීමෙන් මේ සියලු බාධා වලින් වැළකී කටයුතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආගමට දාමට යොමු වෙලා කටයුතු කිරීමෙන් විශේෂයෙන්ම ශක්තියක් ගන්න පුළුවන්. රෝගකාරී ස්වභාව විශේෂයෙන්ම ඇති වෙන්න පුළුවන්. සම්බන්ධතාවයට මතභේද ඇති වෙන්න පුළුවන්. ස්ථානගත දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෙම වාත උත්පත්ති වීමෙන් ඇතිවන රෝග අසනීප වශයෙන් විශේෂයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා.